සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා ආස කරන වීඩියෝ එකක්. අද මම ගෙනාවේ මල් එක්ක ගත කරපු තවත් ලස්සන දවසක්. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ මල් වලින් තමා අද මම මගේ ගෙවත්ත ලස්සන කරගන්න යන්නේ. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාලට ඔයාගේ ගෙවත්ත ලස්සන මල් වත්තක් කරන්න මේ මල් වර්ගයට පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ටියාරා, සින්ඩරෙල්ලා, ඩුබයි රෝස, ජපන් රෝස හැම වර්ගයේම තියෙනවා. ඉතින් කහ, රෝස විවිධ වර්ණ එකතුවෙන් ඉතින් මේ මල් අපිට දකින්නට පුළුවන්. ඉතින් මේවට යොදන පොහොර එහෙමත් මම පස්සේ දවසක වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මේවට එහෙම ලොකුවට පොහොර යොදන්න ඕනිත් නැහැ. ඉතින් පහසුවෙන් හදන්න පුළුවන් මල් වර්ගයක් තමයි. ඉතින් මේවට හොඳ හිරු එළියක් තියෙන්න ඕනි. ඒ වගේම දවසකට එක සැරයක් හරි වතුර දැමීමත් සිදු කරන්න ඕනි. ඉතින් මම අද මේ මල් වර්ගයේ හදන්න යොදාගත්තේ වැලි ගත්තා. ඒ වගේම කොම්පෝස්ට් මිශ්‍ර මතු පිටපස් ගත්තා. ඉතින් මේ වගේ පැල ඉස්සෙල්ලාම පෝච්චි එක හදන්න බලන්න. ඉස්සෙල්ලාම බිම හිටවනවට වඩා අර පැල වුණාට පස්සේ ඔයාට පුළුවන් බිම හිටව ගන්න. ඉතින් මේ වගේත් විවිධ වර්ග තියෙනවා. අපි බලමු මේ වර්ග මොනවද කියලා. ඉතින් මේ හීනියට අත තියෙන එකට අපි කියනවා ටියාරා කියලා. ඉතින් ඔයාට ඒකේ වෙනස පේනවා ඇති. කියන්නේ කොළ මහත නෑ, හීනි කොළ තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් මල් පිපුනම හරිම ලස්සනක් ගෙන දෙනවා ඔයාගේ ගෙවත්තට. ඉතින් මල් පිපුනම මේ වගේ තමයි ලස්සනට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ සින්ඩරෙල්ලා. ඒකෙත් ලස්සන පොකුරු වගේ මලක් තමයි පිපෙන්නේ. ඉතින් මමත් ආස මේ මල් වර්ගයට. ඉතින් ඒකෙත් මල් පිපුනම හරිම ලස්සනයි. පොකුරු වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ පාට ලස්සනයි නේද? ඉතින් මේ තියෙන්නේ ඩුබයි රෝස අතු කිහිපයක්. ඉතින් මේවා පැල කරද්දී මේ වගේ පොහොට්ටු තියෙන අතු ගන්න බලන්න. ඉතින් ඒවා හොඳින් හරියනවා. ඉතින් මේ වගේත් මල් පිපුනම හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්තට. ඉතින් මම දැන් මතු පිටපස් කොම්පෝස්ට් වැලි මේ සියල්ල හොඳින් මික්ස් කරගත්තා. ඉතින් මට ගොඩක් අතු වර්ග ලැබුණ නිසා මම පොට්ස් කිහිපයකම හදාගත්තා. ඉතින් මේ වගේ පොඩ්ඩක් සෙන්ටිමීටරයක් පමණ පස් යට කරලා අපිට මේ අතු ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ ශාකවලට හිරුවෙලිය ඕන කිව්වත් හිටවපු ගමන්ම හිරුවෙලිය තියන්නේ මැලවිලා යන්න පුළුවන්. දවස් 3-4ක් යද්දි ඉතින් මේවා සෙවණේ තියලා ඔයාට අවුවේ තියන්න පුළුවන්. මේවා දවස් 3-4කින් මුල් අද්දවනවා හොඳට. ඉතින් මම මේ විදිහට අතු කීපයක් පැල කරගත්තා. ඉතින් මීට වඩා ළඟින් වුණත් ඔයාට මේ අතු ටික පැල කරගන්න පුළුවන්. ඉතින් වතුර දාද්දිත් ඊටාම ප්‍රවේශමෙන් වතුර දාන්න. මොකද මේ වගේ මුල් ටික අද්දවනකම් ඔයාට ප්‍රවේශමෙන් තමයි වතුර දාන්න වෙන්නේ. ඉතින් දැන් මම පෙන්නන්නම් මේ පැල ටික මුල් අද්දවලා මාස 2-3කට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට දළු දාලා හොඳට වැවුනට පස්සේ මම මේ වයින් පාත්‍යක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම බිම හිටවගෙන ඒ ටික සවුත් වෙයි කියලා තියෙන බයට තමයි මම මෙහෙම පොට්ස් වල හදාගත්තේ. ඉතින් මට දැන් පුළුවන් මේ වගේ අතු ටිකක් කඩාගෙන පාත්තියක් හදන්න. ඉතින් පොට්ස් වල හදන්න කියන්නේ මේවා ඉතාලම අර සියුම් මූල පද්ධතියක් තියෙන ශාකයක් නිසා. ඉතින් මේ ශාකයේ වැඩි මල් ප්‍රමාණයක් අපි ගන්න නම් මල් හටගත්තට පස්සේ ඒවා අපි අතින් හරි කතුරකින් හරි ඉවත් කරගන්න ඕනේ. එතකොට නැවත ගහ තලු දාලා වැඩි මල් වගාවක් ගන්න පුළුවන්. ඉතින් මම නම් ඒ ඉවත් කරන අතොත් මොන හරි පොට්ස් එකක හදලා පැල කරගන්න බලනවා.
ඉතින් මම අද හදන්නේ මේ වයින් අතු කීපයක් කපාගෙන බිම හිටව ගන්න. ඉතින් අතු කපද්දී මේ වගේ පොහොට්ටු තියෙන අත්තක් කඩන්න බලන්න. ඉතින් මේ අතු හදලා දින 10කට විතර පස්සේ නිල් කැට ස්වල්පයක් ඔයාට දාන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි නිල් කැට පොහොරවල නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. එතකොට පැලේ හොඳින් දළු දාලා වර්ධනය කරගන්න නිල් කැට පොහොරවලට පුළුවන්. හැබැයි අධිකව පොහොර යොදන්නත් එපා. එතකොට මේවා කහ වෙන්න වගේ බලනවා. ඉතින් ඔයාගේ පැල ප්‍රමාණයට අනුව ඔයාට පොහොර යොදන්න පුළුවන්. ඉතින් මේ පැල හදලා දින 10කට විතර පස්සේ මම නිල් කැට දාන්න කිව්වනේ. ඊට පස්සේ ආයෙ දවස් 10කට පස්සේ ආයෙ ඔයාට නිල් කැට දාන්න පුළුවන්. ඒ වගේම එහෙම හදාගත්ත ගහ ඔයාට මල් පිපෙන කාලයට දම් කැට පොහොර දාන්න පුළුවන්. ඉතින් දියර පොහොර යෙදීමත් මේ වගේ මල් වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මම මේවට පොහොර යොදන විදිය ඉදිරියේදී වීඩියෝ එකකින් ගේන්නම්. මම යොදන දියර පොහොර මොනවද ඒ හැම දෙයක්ම. ඉතින් මේ ශාකවල හැබැයි ප්‍රධානම කාරණේ තමයි හිරු එළියම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හින්දා හිරු එළිය තියෙන තැනක තියන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්. ආදරේ ඔයාලට.